ඉතින් දැන් අපිට මේ සර්ටිෆිකේට් එක ලේසියෙන්ම ඇප්ලයි කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් ඇප්ලයි කරන්න පටන් ගන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම රෙඩි කරගන්න ඕනේ ඩොකියුමන්ට්ස් කීපයක් තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් තමයි පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එක, පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එකට එහා පැත්තෙන් තියෙන all countries කියලා තියෙන පේජ් එක, ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස හා පිටුපස, උපැන්න සහතිකයේ ඉදිරිපස හා පිටුපස. මේ ඩොකියුමන්ට්ස් වලට අමතරව ඔයාගේ NIC එකේ සඳහන් නම සහ පාස්පෝර්ට් එකේ සඳහන් නම අතර වෙනසක් තියෙනවා නම් විතරක් ඇෆිඩවිට් එකක් රෙඩි කරගන්න වෙනවා. ඉතින් මතක ඇතුව මේ හැම ඩොකියුමන්ට් එකක්ම ස්කෑන් කරලා කිලෝබයිට් 250ට අඩු PDF එකක් විදියට හදාගන්න ඕනි. මොකද කිලෝබයිට් 250ට වඩා වැඩි වුණොත් මේ ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න බෑ. ඉතින් PDF විදියට හදාගත්තු මේ හැම ඩොකියුමන්ට් එකක්ම සේව් කරගනිද්දී ඒ ඩොකියුමන්ට් වලට අදාළ නමින්ම සේව් කරලා තියාගන්න. මොකද අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පටන් අරගෙන විනාඩි 20ක් ඇතුළත ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනේ නිසා අවසානයේදී ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරද්දී අපිට ඒක ගොඩාක් පහසුයි. ඒ වගේම තමයි අවසානයේදී අපිට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් මගින් රුපියල් 5100ක වගේ ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න තියෙනවා. ඒකත් ඔයා රෙඩි කරගෙන තියාගන්න. ඉතින් මම අද පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරන්නේ ලැප්ටොප් එකෙන්. ඔයාලට පුළුවන් ඔයාලගේ මොබයිල් එක යූස් කරලා මේ විදියටම ඇප්ලයි කරන්න. එහෙනම් වැඩි කතා නැතුව ස්ක්‍රීන් එකට යමු. මුලින්ම ඔයා Google එකට ගිහින් search bar එකේ www.police.lk කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මුලින්ම එන ලින්ක් එක ක්ලික් කරාම ශ්‍රී ලංකා පොලිස් ඔෆිෂියල් වෙබ්සයිට් එකට එනවා. මෙතනින් e-services කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේන පේජ් එකේ දෙවනියට තියෙන clearance certificates කියන එක උඩ ක්ලික් කරාම මේන ඉන්ටර්ෆේස් එකේ ඉන්ස්ට්‍රක්ෂන් කියන එක යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් පොලිස් රිපෝට් එක සම්බන්ධ විස්තර අවශ්‍ය නම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් ටෙලිෆෝන් නම්බර්ස්, WhatsApp නම්බර්ස්, ඊමේල් ඇඩ්‍රස් එහෙමත් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. හරි, දැන් apply your application යටතේ තියෙන apply online කියන එක ක්ලික් කරාම මේන ඉන්ටර්ෆේස් එකේ application යටතේ තියෙන proceed කියන එක ක්ලික් කරාම මේ වගේ pop-up window එකක් open වෙනවා. ඒ window එකෙන් Google select කරගමු. ඊට පස්සේ ඔයාගේ Gmail address එක select කරගන්න එනවා. Gmail address එක select කරලා login වුණාට පස්සේ මේ වගේ application එකක් open වෙනවා. මුලින්ම අපිට තියෙනවා application type එක select කරගන්න. ඔයා පළවෙනි පාරට නම් apply කරන්නේ new application කියන එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් කලින් apply කරලා තියෙන කෙනෙක් නම් renewal කියන එක ක්ලික් කරගන්න ඕනි. ඉතින් මම new application කියන එක select කරගන්නවා. ඊට පස්සේ nationality එක විදියට මෙතන ක්ලික් කරලා පහළට scroll කරගෙන ගිහින් ශ්‍රී ලංකන් සිලෙක්ට් කරගන්න. ඊළඟට බර්ත්ඩේ එක එන්ටර් කරගනිද්දී මෙතන ක්ලික් කරාම කැලෙන්ඩර් අයිකන් එකක් ඕපන් වෙනවා. ඒකෙන් ඔයාගේ බර්ත්ඩේ එක මේ විදියට නිවැරදිව සිලෙක්ට් කරාම මෙතන තියෙන කොටුවේ ඔටෝමැටිකලි බර්ත්ඩේ එක එන්ටර් වෙනවා. හරි, ඊළඟට මෙතන අහන්නේ අවුරුදු 16 දී හෝ ඊට කලින් විදේශගත වී තියෙනවාද කියන එක. ඒ අනුව yes or no සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතන age in years කියන තැනට ඔයාගේ වයස නිවැරදිව එන්ටර් කරගන්න. හරි, ඊළඟට පහලින් තියෙනවා NIC නම්බර් එක එන්ටර් කරගන්න. මෙතනදී ඔයාට තියෙන්නේ පරණ ජාතික හැඳුනුම්පතක් නම් NIC නම්බර් කියන තැනට තමයි NIC නම්බර් එක එන්ටර් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාට තියෙන්නේ අලුත් ජාතික හැඳුනුම්පතක් නම් new NIC නම්බර් කියන තැනට තමයි ඔයාගේ NIC නම්බර් එක එන්ටර් කරගන්න ඕනේ. ඉතින් මගේ NIC නම්බර් එක අන්තිමට V අකුර නැති අලුත් NIC නම්බර් එකක් නිසා
මම new NIC number කියන තැනට enter කර ගන්නවා. ඒ විදියට NIC number එක enter කරගෙන confirm NIC number කියන තැන නැවත NIC number එක enter කරලා confirm කර ගන්න. හරි, ඊට පස්සේ passport number එක enter කරගන්න තියෙනවා. කලින් විදියටම මෙතන passport number එකත් enter කරලා confirm passport number යටතේ නැවතත් passport number එක enter කරගන්න. ඊළඟට country කියන තැනට ඔයා යන්න බලාපොරොත්තු වෙන රට මෙතනින් select කරගෙන පහලින් තියෙන Reference High Commission Embassy or Consulate කියන තැන ක්ලික් කරලා ඔයා සිලෙක්ට් කරගත්තු country එකට අදාළ embassy එක සිලෙක්ට් කරගන්න. මම country එක විදියට සිලෙක්ට් කරගත්තේ South Korea නිසා මම මෙතනට Embassy of Republic of Korea කොළඹ කියන එක සිලෙක්ට් කරගත්තම ඔයාලට පේනවා ඇති මේ පහලින් තියෙන කොටු දෙක automatically fill වෙනවා. ඊට පහලින් තියෙන capture test එකට මෙන්න මෙතන තියෙන number එක enter කරලා verify button එක click කරගත්තට පස්සේ මෙන්න මේ විදියට message එකක් එනවා. ඒක okay කරගත්තම මේ විදියට application එකේ උඩින් green color වලින් message එකක් එනවා. මේක continue කරගෙන යන්න කියලා. හරි, අපි දැන් බලමු මේ ඇප්ලිකේෂන් එක ඉස්සරහට ෆිල් කරගන්නේ කොහොමද කියලා. මෙතනට ඔයාගේ NIC එකේ විදියට full name එක නිවැරදිව enter කරගන්න ඕනේ. ඊට පස්සේ male ද female ද කියලා select කරගෙන එතනම ඉස්සරහින් තියනවා status කියලා තියෙන තැන married, unmarried, reverend, divorce or widow කියන ඒ වගේ අදාළ එක select කරගන්න. හරි, ඊළඟට පහලින් passport එකේ විදියට full name එක enter කරගන්න. ඊට පස්සේ අහලා තියෙනවා certificate එකේ name එක print කරන්න ඕනේ passport එකේ විදියටද NIC එකේ විදියටද කියලා. මෙතනින් ඔයාට passport එක හෝ NIC එක select කරගන්න පුළුවන්. හැබැයි අපි passport select කරගත්තොත් අපි අපේ documents upload කරද්දී අමතර document එකක් විදියට affidavit එකක් upload කරන්න වෙනවා. ඉතින් ඔයාගේ passport එකේයි NIC එකේයි නම් වල අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා නම් passport select කරලා affidavit එකක් ready කරගෙන අනිවාර්යයෙන්ම මේ පහලින් upload කරන්න ඕනි. මොකද passport select කරගත්තම affidavit එක upload නොකර application එක submit කරන්න බෑ. ඉතින් ඔයාගේ passport එකේයි NIC එකේයි full name වල වෙනසක් නැත්තම් NIC එක select කරගන්න එක තමයි හොඳම සහ ලේසිම. මොකද එතකොට අපිට affidavit එකක් upload කරන්න එන්නේ නැහැ. ඉතින් මගේ full name වල අඩුපාඩුවක් නැති නිසා මම මෙතනින් NIC select කරගන්නවා. ඊට පස්සේ passport issue date එක enter කරගන්න තියෙනවා. මෙතන කොටු උඩ ක්ලික් කරාම අර කලින් වගේ කැලෙන්ඩර් එකක් ඕපන් වෙනවා. ඒකෙන් නිවැරදිව passport issue date එක select කරාම automatically මේ කොටුව fill වෙනවා. ඊට පස්සේ ලංකාවේ ඔයාගේ පදිංචි ලිපිනය මෙතනට enter කරගෙන ඊට පස්සේ occupation කියන එක optional. ඔයා කැමති නම් ඔයාගේ job එක මෙතනට enter කරගන්න. ඊළඟට purpose කියන තැනට ඔයා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අරමුණ මෙතනින් select කරගන්න ඕනේ. resident visa, employment, student, scholarship. ඔයා විදේශගත වෙන අරමුණ මෙතන නැත්නම් not given කියන එක තමයි select කරගන්න ඕනේ. මම මෙතනදී student select කරගන්නවා. ඊළඟට අහලා තියෙන්නේ මීට කලින් ඔයා police report එක apply කරලා තියෙනවද නැද්ද කියලා. මෙතනදී apply කරලා තියෙනවා නම් yes කියන එක select කරගන්න. apply කරලා නැත්නම් no කියන එක select කරගන්න.
හරි ඊට පස්සේ මේ පහලින් අපි ඉපදිච්ච දවසේ ඉඳලා පදිංචි වෙලා හිටපු ඇඩ්‍රස් ටික ඒ ඇඩ්‍රස් වලට අදාළ පොලිස් ඒරියා සහ කවද ඉඳන් කවද වෙනකල් ඒ ඇඩ්‍රස් එකේ පදිංචි වෙලා හිටියද කියලා ඇඩ් කරගන්න ඕනේ. මුලින්ම ඇඩ්‍රස් එක එන්ටර් කරගෙන ඒ ඇඩ්‍රස් එකට අදාළ පොලිස් ඒරියා එක මෙතනින් සිලෙක්ට් කරගෙන from to කියලා තියෙන තැන ඒ පොලිස් ඒරියා එකේ කවද ඉඳන් කවද වෙනකල් පදිංචි වෙලා හිටියද කියලා ඒ කාල සීමාව කැලෙන්ඩර් එකෙන් සිලෙක්ට් කරලා මේ දකුණු පැත්තෙන් තියෙන ඇඩ් බටන් එක ක්ලික් කරාම මේ පහලින් තියෙන වගුවට ඔටෝමැටිකලි ඩීටේල්ස් ටික එන්ටර් වෙනවා. මම ඉපදුන දවසේ ඉඳන් ජීවත් වුණේ එකම ප්‍රදේශයක නිසා මට ඇඩ් කරගන්න තියෙන්නේ එක පොලිස් ඒරියා එකක් විතරයි. ඔයා ලංකාවේ පොලිස් ඒරියා කීපයක පදිංචි වෙලා හිටියානම් ඒ හැම පොලිස් ඒරියා එකක්ම මේ විදියට මෙතනට එන්ටර් කරගන්න ඕනි. හරි ඊට පස්සේ පහලින් රෙඩ් නෝට් එකක් දාලා තියෙනවා. මේ රෙඩ් නෝට් එකෙන් කියවෙන්නේ නිවැරදි ඇඩ්‍රස් එක මෙතනට එන්ටර් කරගන්න කියලා. මොකද මෙතන එන්ටර් කරන ඇඩ්‍රස් එකට තමයි පොලිස් රිපෝට් එක පෝස්ට් කරන්නේ. ඒ නිසා නිවැරදි ඇඩ්‍රස් එක ඇඩ්‍රස් ලයින් 1 කියන තැනට එන්ටර් කරගන්න. ඊට පස්සේ ඔයාගේ සිටි එක පහලින් එන්ටර් කරගෙන ඒ සිටි එකට අදාළ පෝස්ටල් කෝඩ් එක මෙතනට එන්ටර් කරගන්න ඕනි. ඉතින් ඔයාගේ සිටි එකට අදාළ පෝස්ටල් කෝඩ් එක නොදන්න කෙනෙක් නම් Google එකෙන් සර්ච් කරලා හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාගේ සිටි එක වැල්ලවාය නම් වැල්ලවාය පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරාම වැල්ලවාය නගරයට අදාළ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් නිවැරදිව මෙතනට එන්ටර් කරගෙන ඊට පහලින් confirm mobile number කියන තැනටත් ඒ මොබයිල් නම්බර් එකම එන්ටර් කරගන්න. ඊට පස්සේ මෙතනට එන්ටර් කරගන්න ඕනේ ඔයාගේ පදිංචි පළාත. ඊළඟට country කියලා තියෙන තැනට ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරලා ඊට පස්සේ අපේ ඊමේල් ඇඩ්‍රස් එකක් එන්ටර් කරගන්න තියෙනවා. ඉතින් ඔයාගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් නිවැරදිව මෙතනට එන්ටර් කරගන්න. ඊට පස්සේ නැවතත් confirm email address කියන තැනට ඒ ඊමේල් ඇඩ්‍රස් එකම එන්ටර් කරගන්න. හරි ඊට පස්සේ මෙතන spouse ගේ details ටික fill කරගන්න අත්‍යවශ්‍ය නැහැ. හරි දැන් අපිට තියෙන්නේ අපි මුලින්ම රෙඩි කරගත්තු ඩොකියුමන්ට්ස් ටික නිවැරදිව මෙතනට අප්ලෝඩ් කරගන්න. මුලින්ම තියෙන්නේ પાස්පෝර්ට් එකේ personal details page එක අප්ලෝඩ් කරගන්න. මෙතන choose file කියන එක ක්ලික් කරලා අදාළ ඩොකියුමන්ට් එක සිලෙක්ට් කරලා මෙන්න මේ ඉස්සරහින් තියෙන නිල් පාට අප්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඩොකියුමන්ට් එක නිවැරදිව අප්ලෝඩ් වුණාම මේ විදියට කොළ පාටින් ටික් එකක් වැටෙනවා. ඊළඟට පහලින් પાස්පෝර්ට් එකේ all countries කියලා තියෙන page එක මෙතනට අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාගේ NIC එක අප්ලෝඩ් කරගන්න තියෙනවා. මෙතනදී පරණ NIC එක තියෙන කෙනෙක් නම් මෙතනට NIC එකේ front side එක සහ back side එක වෙන වෙනම අප්ලෝඩ් කරගන්න. ඔයාට තියෙන්නේ අලුත් NIC එකක් නම් new NIC front side සහ back side යටතේ වෙන වෙනම මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ. ඔයාගේ NIC එක නිවැරදිව අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාගේ birth certificate එකේ front side එක සහ back side එක වෙන වෙනම මෙතනට අප්ලෝඩ් කරගන්න. අපි මේ විදියට නිවැරදිව අපේ ඩොකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරගත්තට පස්සේ මේ පහලින් අහලා තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අයදුම්පත් යොමු කරන කෙනෙක්ද කියලා. ඒකට අදාළව yes or no සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ පහලින් තියෙන කොටුවට ටික් එකක් දාගෙන පහලින් දකුණු අත පැත්තේ තියෙන submit button එක ක්ලික් කරගන්න.
ඊට පස්සේ මේන මැසේජ් එකත් ඕකේ කරගන්න. හරි, ඊළඟට අපිට තියෙන්නේ අපේ පේමන්ට් එක කරගන්න. මෙතනදී අපේ ඇප්ලිකේෂන් ෆී එක රුපියල් 5000ක් කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පහලින් තියෙන කන්ෆර්ම් බටන් එක ක්ලික් කරලා ඊළඟට එන ඉන්ටර්ෆේස් එකේ ඔයාලට පේනවා ඇති රෙඩ් කලර් වලින් නෝට් එකක් ඩිස්ප්ලේ කරනවා විනාඩි 10ක් ඇතුළත පේමන්ට් එක කම්ප්ලීට් කරන්න කියලා. හරි, ඊළඟට මේ පහලින් තියෙන I accept කියන එක ඉස්සරහින් ටික් එකක් දාලා ඊට පහලින් තියෙනවා අපි පේමන්ට් එක කරන මෙතඩ් එක සිලෙක්ට් කරගන්න. මෙතනින් මම any visa master card කියන එක සිලෙක්ට් කරගෙන පහලින් තියෙන proceed බටන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේන ඉන්ටර්ෆේස් එකේ අපිට බලා ගන්න පුළුවන් අපේ ෆුල් පේමන්ට් එක රුපියල් 5000ක් කියලා. කන්වීනියන්ස් ෆී කියලා රුපියල් 100ක මුදලකුත් ඇඩ් වෙලා තියෙනවා. හරි, ඊළඟට පහලෙන් තියෙන pay now බටන් එක ක්ලික් කරගන්න. ඊළඟට අපිට තියෙන්නේ කාඩ් ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න. name on card කියන තැනට ඔයාගේ කාඩ් එකේ name එක, ඊළඟට කාඩ් නම්බර් එක සහ කාඩ් expiry month එකයි date එකයි CV කියලා තියෙන තැනට කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංක 3කින් යුක්ත නම්බර් එක ටයිප් කරලා submit බටන් එක ක්ලික් කරගන්න. ඊළඟට මේන ඉන්ටර්ෆේස් එකේ enter your code below කියන තැනට ඔයාගේ ෆෝන් නම්බර් එකට එන OTP කෝඩ් එක එන්ටර් කරගෙන confirm බටන් එක ක්ලික් කරගන්න. හරි, දැන් අපේ පේමන්ට් එක කරගෙන අවසන්. මේ විදිහට අපේ පේමන්ට් confirmation receipt එක බලා ගන්න පුළුවන්. මේක ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකටත් එනවා. ඉතින් මේකේ අපේ ඇප්ලිකේෂන් එකට අදාළ රිෆරන්ස් නම්බර් එකත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ නිසා මතක ඇතුව මේක සේව් කරලා තියාගන්න ඕනි. මොකද ඔයාගේ පොලිස් රිපෝට් එක නැවත රිනිව් කරගන්න, අප්ලෝඩ් කරපු ඩොකියුමන්ට්ස් වල අඩුපාඩුවක් තියෙ නම් ඩොකියුමන්ට්ස් නැවත රීසබ්මිට් කරන්න, ඇප්ලිකේෂන් එකේ ස්ටේටස් චෙක් කරගන්න මේ රිෆරන්ස් නම්බර් එක අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට තමයි පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් පොලිස් රිපෝට් එකට ඔන්ලයින් ඇප්ලයි කරාට පස්සේ වර්කින් ඩේස් 14ක් ඇතුළත වගේ පොලිස් රිපෝට් එක ගෙදරටම ලැබෙනවා. සමහර අයට මාසයක් විතර ගත වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි වීසා ඇප්ලයි කරද්දී මාස 3කට විතර කලින් ගත්තු පොලිස් රිපෝට් එකක් සබ්මිට් කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් මේකට ටික කාලයක් ගත වෙන නිසා ඒ කාලයත් සලකලා බලලා පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරන්න මතක තියාගන්න. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා.